අනේ අම්මේ මට නම් ජොසිය හරියන්නේ නැහැ. දැන් ඒ පාර මොකද? අද උඹලගේ ඇනිවර්සරි එකක් මොකක්ද එකක් කියලා කිව්ව නේද? ඇනිවර්සරි එක ආවට වැඩිය හොඳයි නාවනම්. මං ඉතින් ඇනිවර්සරි එකකින් මිනිහට දෙයක් කියන්න හැදුවා. කොහෙද? කිසිම සෙන්ස් එකක් නැහැ. හරි. අද පැත්තකින් තියන්නකෝ. අම්මට කියන්න අම්මේ. දවසක් මේ ජොසියා ලබන සතිය අපේ ඇනිවර්සරි එක. ඔව් මට මතකයි. මට නම් දැන් ඇති වෙලානේ අවුවේ ගිහිල්ලා බලන්නකො කකුල් දෙකත් රිදෙනවා. වෙන කෙල්ලෝ නම් සැපේ ගමන් බිමන් යන්නේ. මේ සැරේ ඇනිවර්සරි එකට කලින් මං වාගේ ඔය ප්‍රශ්න ඔක්කොම විසඳනවා. ඉතින් මිනිහා කාර් එකක් ගත්තද? මොන කාර් දම්මේ? අවුවේ යනවා කියලා? කකුල් දෙක රිදෙන එකට මිනිහාගේ ගමේ වෙද මහත්තයාගේ? පිරිමින්ට තේරෙන්නේ නෑ බං අපේ තේගි භාෂාව. දවසක් මම බැඳපු අලුත ඔන්න උඹලගේ තාත්තට දෙයක් කියන්න ගියා. අපේ මහත්තයා ඔන්න මේ පාර නම් මට බෑ අර කොටහලු මගුලට හැමදාම අඳින මේ එකම ගවම අඳින්න. සෝමලන්න අලුතින් සාරි ගන්න ටවුමට ගිහිල්ලා. සොපියාගේ මහත්තයත් රත්තරම් මාලයක් අරන් දෙනවලු මගුලට දාන්න. ඔන්න මට නම් බෑ අපේ මහත්තයා එතන ගිහින් ලැජ්ජ වෙන්න. හරි මට තේරුණා නෝනා කියන්ට යන දේ. මම යමක් කරන්නම්කෝ. හා? ආදර නදිය කලා ආවාදේ ගුඩ කලා තෙමසලා චමරි මම මේ කතා කළේ පුෂ්පිකා හදිසියෙම නාන ලිඳ ගාව ඇඳගෙන වැටුණානේ. හොඳටම අමාරුයි. දොස්තර මහත්තයා කීවා මාසයක් විතර ඇදේ තියන්ට කියලා. නෑ කාරි නෑ. කොටහරු මගුලට එයාට නම් එන්න වෙන්නේ. ඔන්න ඉතින් මන්නන් නෝරදවා වෙනවා. තියන්නම්. ඔන්ට අපේ මැනිකේ මං ඔයාට කියපු විදිහටම ප්‍රශ්නේ විසඳුවා. චූටි ඔයාගේ කොල්ලා නම් ඉතින් රටන ඉන්නේ. ඔයාගේ තෑගි භාෂාව යාට හොඳටම තේරෙනවා ඇති නේද? මගේ කොල්ලත් ඔහොමම තමයි. හැබැයි මේ පාර වැලන්ටයින්ස් ඩේ එකට නම් මට කැමති තෑගි ගන්න මට හොඳ සොලියුෂන් එකක් හම්බුණා. ඒ මොකද්ද? ස්පාසිලොන් වෙබ්සයිට්